හෙල්ලෝ ළමයි අපි මේ අදත් වැස්ස තියෙද්දි මාව පොඩ්ඩක් බලන්න කියලා අපේ වගාව කොහොමද කියලා. එතකොට මේ හැදිලා තියෙන බණ්ඩක්කා හැදිලා තියෙන එක මේ කඩන්න කියලා බැලුවේ. කඩන්න. භාජනයක්වත් නැහැ. අර වතුර දාන බාල්දියටම කඩනවා ඉතින්. මොනවා කරන්නද? ගොවි හාමිනේ කඩනවා පේනවනේ. බණ්ඩක්කා ඒ ටික තමයිනේ. ඒ මොනවද අපිට කඩන්න තියෙන්නේ? කියුරි තියෙනවානේ. ඔව් මේ එන ගොඩක්. කියුරි. සෙත් තියෙනවානේ. තව හැදෙන ගම ඒ ටික තියෙනවා. මේ ටිකත් කඩාගත්ත ළමයි. තක්කාලිත් අර පොඩි මිනි ටොමැටෝනේ. ඔව්. තක්කාලි ටිකුත් තියෙනවා. ෆැමිලි පාට ඔරෙන්ජ් කලර් එක. ඉන්නන්න බලන්න. මේ ඒ තියෙන මොන හරි වෙලා පොඩ්ඩක්. මේක. තව ඉදෙනවා සමහර ඒවා. ඒ දෙක තියෙනවා. චකොට. මේක හතම මං කිව්වේ. අර දෙපැත්තට ඔයලා තිබ්බ කියලා. වැස්සටනේ. හරිද එතකොට ඒ ටික? ඒ ටික තමයි අද අපේ පළදාව. පැෂන් වලත් තාම හැදෙනවනේ. හැදෙනවා. ඉතින් ගොවි හාමිනේගේ පැෂන් වල. එහෙනම් බීට්‍රූට් තියෙනවනේ. බලමු අපි බීට්‍රූට් කොහමද කියලා. කොළ ලොකුවට හැදිලා තියෙනවා. ගලවලා බලමු දෙක. එකක් ගලවලා බලමු. ලොකුවට තියෙන එක. එතන දෙකක් හැදිලා තියෙනවා. ගලවමුද? බලන්න ගලවලා. හැබැයි එතන තව එකක් නිකම් මේ තියෙන්නේ බීට්‍රූට්. දැන්ට බීට්‍රූට්. මිරිස්. මිරිසුත් තියෙනවානේ. ඔව් මිරිස් අර අනිත් එක කඩන් ගලවන්නේ නැද්ද? අනිත් එකක් ගලවනවා නේද තියෙන්නේ. එකක් ගලවලා ගන්න. චූටියල. මේ මිරිස් ගහෙත් මිරිස් හැදිලා තියෙනවා. ඒ ටිකත් අපි කඩමු. අතින් කඩ.
මේ පැත්තේ තියෙනවා. ඒ පැත්තේ තියෙනවා. මේ වෙන වන්දියක්. මේ ටික අපි වෙන්න තියෙමු. තව වර්ග කීපයක් තියෙනවා. මිරිස් තව. මේ තියෙන්නේ අද කඩාගත්ත පළදාව. තව තියෙනවා අර පැත්තේ. තව කඩන්න. ඒ ටික තමයි තියෙන්නේ නේ. මේක ජපාන් තමයි අපි දැන් ඔක්කොම මිරිස් වර්ග මේක මේ සැර නෑ පොඩ්ඩක් වන්නේ. ජපන් මිරිස් නේ. ජපන්නු ඉතින් කන්නේ. හිතන් ඉන්නේ සැර නැති මිරිස් තමයි රසම මිරිස් කියලා නේ. ඔව්නේ. ඒ ටික තමයි අදනේ. කන්න බෑනේ. ඔව් ඒ ටික තමයි අද දවසට තියෙන්නේ. එහෙනම් ළමයි ඔන්න ඔහොම තමයි අද දවසේ අපි අපේ වගා බිම තත්ත්වය. එහෙනම් බයි කියන්න. බයි.